මං කියවනවා වැඩිනේ. ආට හංගින්න අමාරුද? පොඩ්ඩක්වත් නෑ. මං හිතුවා දැන්ටමත් එපා වෙලා කියලා. කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඇත්තද? ඒත් කාලයක් මංගාව හිටපු කෙනාට මං කියන දෙයක්වත් අහන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ සචින්. හැමෝටම නරක කාලයක් එනවා. ඒ නරක කාලේ පාස් කරලා. හොඳ කාලයක් ආවම තමයි ඒකේ වටිනාකම වැඩි වෙන්නේ. ඔව් ඒක ඇත්ත. ඒත් ඉතින් මට මීට කලින් ඔයාව හම්බුණා නම් හම්බුණා නම් ඉතින් මොකද්ද කියන්නේ? නෙකුත් නෑ. අනේ සචින් කියන්නකෝ. ලස්සන. පුංචි. පවුලක්. අපි ලස්සන පුංචි පවුලක් හදමු. මට විශ්වාසයි ඔයා හැමදාම මාව බලා ගන්නවා කියලා මේ වගේම. මම ආව පණ වගේ බලාගන්න. ඒත් එච්චර ආදරේ